නිරෝගිමත් දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ මුදල් ආකර්ෂණය කරන ඒ වගේම වාසනාව ආකර්ෂණය කරන විශේෂ ක්‍රමයක් ගැන. මේ ක්‍රමය යුරෝපීය රටවල ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමයක්. මේ ක්‍රමය හඳුන්වන්නේ මිදස් ටච් ස්පෙල් කියලා. ඉතින් මේ මිදස් කියලා කියන්නේ රජ කෙනෙක්. මේ රජතුමාගේ කතාව ගැන සහ ලොතරැයි ජයග්‍රහණයට මේ මිදස් රජුගේ රත්තරන් ස්පර්ශය කියන දේ යොදාගන්නේ කොහොමද කියලා වීඩියෝ දෙකක් මම කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකට පල්ලෙහෙන් එක දාන්න. ඔයාලා ඒකත් බලන්න. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ ක්‍රමය ඔයා කොහොමද කරන්න ඕන කියලා. ඉතින් මේක ඔයාට ඕනම දවසක කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ ඔයා මේක උදේ කාලෙදි තමයි කරන්න ඕන. ඒ වගේම හොඳට හිරු එළිය වැටිලා තියෙන වෙලාවක තමයි කරන්න ඕන. ඔයා එක කරන්න ඕන මෙහෙමයි. ඔයා උදේ කාලයකදී ජනේලයක් විවෘත කරලා ඔයා එතන හිටගෙන හොඳට ගැඹුරින් හුස්ම ගන්න 3 සැරයක් විතර අරගෙන ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරන්න. ඊට පස්සේ හිරු එළියට ඔයාගේ අත් දෙක දික් කරන්න. මේ පෙන්නන විදිහට දික් කරලා ඔයාගේ අත් දෙක දිහා බලන්න. බලන ගමන් මම මේ කියන වාක්‍ය ඔයා කියන්න ඕන. ඒ වාක්‍යය තමයි සූර්යාගේ රත්තරන් පැහැය මගේ අතේ ඇති අතර එයින් මගේ ජීවිතයට බහුලත්වය හා සමෘද්ධිය ඇති කරයි. ඔන්න ඔය වාක්‍යය ඔයා 21 වතාවක් කියන්න ඕන. ඔයාගේ අත් දෙක දිහා බලාගෙන ඊට පස්සේ ඔයාගේ ඇස් දෙක වහගෙන ඔයාගේ මුළු ඇඟ වටේම රන් ආලෝකයේ පැතිරිලා යනවා ඔයා විෂුවලයිස් කරන්න ඕන. ඒ කියන්නේ ඔයා චිත්ත රූප මවන්න ඕන. ඔයාගේ මුළු ශරීරයේ වටේම රන් ආලෝකයේ පැතිරෙනවා. ඉතින් ඕක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේක එක දිගටම දවස් 8ක් කරන්න ඕන. ඊට පස්සේ නතර කරලා ආයෙත් ඔයාට දවස් 8ක් එහෙම දිගට කරන්න පුළුවන් දවස් 8ට. ඉතින් මේක ඔයාට කරාම ඔයාට වෙන්නේ ඔයාට මේක තුලින් ඔයාගේ ජීවිතයට බහුලත්වය, සුඛෝපභෝගී බව, ධනාත්මක වෙනස් වීම වගේම වාසනාව සහ මුදල් ආකර්ෂණය කියන එක වැඩි වෙනවා. ඉතින් මේ ක්‍රමය ඉතාමත් ප්‍රතිඵලදායක සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වනවා. ඉතින් ඔයා මේක කරලා බලන්න. ඒ වගේම මිදස් රජතුමාගේ ඒ විස්තරය මම වීඩියෝ දෙකකින් කරලා තියෙනවා. ඒ වීඩියෝ දෙකත් ඔයාලා බලන්න. එතකොට ඔයාට මේ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙයි. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.